Hello family members, welcome back to my channel. Hi මගේ රත්තරන් යාළුවනේ ඔන්න මම අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මම අද අරගෙන ආවේ මගේ බර්ත්ඩේ vlog එක. එන්නකෝ බලන්න. Happy birthday to me කියලා ඔන්න අපි කේක් කපන්නයි යන්නේ. කොහේ කපන්නද මේ ඉටිපන්දම ගාවින්. මම බයි හිටියේ guys මම යත පිච්චේ කියලා අපේ අය වැඩයක් හරිනේ. ඉතින් කොහොම හරි කේක් එක කැපුවා. ඒ ඇස් ඔළුවට තොප්පිය උඩා. උන්ට නම් පිස්සුද කොහෙද? කොහොම හරි කපපු කේක් කෑල්ල ඔන්න මම කෑවා. මෙහෙමයි ඉතින් අර ඔයාලා වගේ කේක් කෑල්ලක් කපුනේදී මං හැමෝටම කව හිටියේ ඉතින්. ඔක්කොටම කරේ මම රහ බැලුවා. ඇත්තටම මේ කේක් එක රහයි. අපි අයියෝ ඒ කේක් කපන්නේ අපේ අම්මට කපන්න. මං ඉතින් මල පෙරේතයාගේ එකත් කනවා. ඊට පස්සේ අපේ අයියා අම්මට කේක් කෑල්ලක් කෑවුවා. දැන් ඉතින් ඔයාලා කයර වෙලා බයින්න එපා. අපි වගේ පවුවන්ට පැණි රස චොකලට් හොඳ නැහැ කියලා. අපිත් දන්නවා හොඳ නැහැ කියලා. ඒත් ඉතින් බර්ත්ඩේ එකනේ කිඹුලා කිරිමට ගිරින්නාගේ කේක් එක කෑවයිති. අපේ අයියා ආයේ මේ චොප්පිය කොළුවට දානවා ආයේ ෆොටෝස් ගහන්න වීඩියෝස් ගන්න කියලා. අනේ මට ඒව සිහියක් වුණේ නෑ guys. මට කේක් එක රහ වෙන්න. පිස්සෙක් වගේ මං කේක් එක ගිලගෙන ගියා. අපේ අම්මටව හරියට කන්න උන්නේ. ඔය අයියා කෑණි කඩන්නේ අපේ අම්මට දෙන්න. මම මල පෙරේතයාගේ කඩන කෑල්ලක් මම්ම ගිල්ලුවා. ඔයාලා දැන් මට බයින්න එපා. අම්මට දුන්නේ නැද්ද කියලා. අපේ අම්මටත් කේක් අරගෙන කැව්වා. කොහොම හරි මං අයියාගේ අතේ ඇගිලි කෑවා. ඔයාලට තේරෙනවද නේද කේක් එක කොච්චර රසද කියලා? හැමදාම හැමතැනම නෑ. උන්ට තමයි ඉතින් පැන්ඩල දෙකට ගෙන මේ කේක් කෑල්ලක් ගිරලි. ඔයගොල්ලෝ ඉතින් ඒකට මට බයින්න එපා ඉතින්. බර්ත්ඩේ එකනේ. මේ මං කේක් කන දිහා කෙලහලා බලන් හිටියා වගේ නෙමෙයි. ලයික් එකක් දාලා කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න ඕනේ ඉතින්. මං ඔයාලට ආදරේනේ. කතාව කේක් එකක් ඉවරුණා guys. ඒක මාර රහයනේ. ඉතින් අපේ අම්මටත් හැට් එක දාලා බැලුවා ඉතින්. අපේ අම්මා නම් අංසාවෙන් එක ටිකක් කරලා දාන් හිටියා. ඒ තොප්පියට නම් සෙට් වෙනව නේද? මෙතන නම් අපේ අයියට අපි දෙන්නවම තියලා වීඩියෝ එකක් ගන්න ඕනේ කිව්වා. කොහෙන්ද අපිට ඔවා තේරෙන්නේ නැහනේ guys. මං ඉතින් පාසපෙත් දික් කරගෙන හිටියා. අයියට හිතත් යනවා. අයියෝ. කොහොම හරි අම්මටත් ඒ තොප්පිය එපා වුණා. අපි අන්තිමට සෙල්ලම් කරන්න ගත්තේ තොප්පිය තමයි. බලන්නකෝ ඉතින් අයියා මාව ළඟ තියාගෙන හිටිය හින්දා අපි අම්මට දුක හිතුනේ කොහෙද? අපේ අයියා ගාවින් හෙල්ලුනේම නැහැ. අම්මා ඉතින් අයියා උඩකොටම වෙලා හිටියා. ඔහොම තමයි guys මම second year birthday එකට කේක් කැපුවේ. ඉතින් මම කේක් කපන vlog එකත් එකතු වෙලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම thank you. අද ගිහින් තවත් අලුත් vlog එකකින් අපි ඉක්මනින් හම්බෙමු. Bye guys.